යෝවදතං පවරෝ මනුජේසු සක්්‍ය මුනි භගවා කතකිච්චෝ පාරගතෝ බලවිරිය සමංගේ තං සුගතං සරණත්තමුපේමි. මේක කියන්නේ යෝ වදතං පවරෝ මනුජේසු. මනුජ කියන්නේ මිනිසා, මිනිස්සු. මනුජේසු කියන්නේ මිනිසෙන් අතර. පවරෝ කියන්නේ ශ්‍රේෂ්ඨ. දැන් අපි එහෙම පවරෝ මනුජේසු කියලාද උච්චාරණය කරන්න පුරුදු වුණේ රෝමනුජේසු කියලාද? බලන්නකෝ අපි අධ්‍යාපනයේ මේ ටිකවත් වෙන් කරලා උගන්වන්න දක්ෂකමක් තිබුණේ නැහැ. එතකොට යෝ කියන්නේ යම් කිසි කෙනෙක්. වදතං කියන්නේ වචන කතා කරන අය අතර. ඒ කියන්නේ යෝ වදතං මනුජේසු පවරෝ යම් කිසි වචන කතා කරන මිනිසුන් අතරේ යමෙක් උත්තම වේද සක්්‍ය මුනි භගවා සාක මුනීන්ද්‍ර වූ භාග්‍යවතුන් වහන්සේ කතකිච්චෝ කියන්නේ කරන ලද කෘත්‍ය ඇත්තේය. ඒ කියන්නේ කළ යුතු දේ කොට අවසන්ව ඇත්තේය. මොකද්ද කළ යුතු දේ කොට අවසන්? කතකිච්ච කියන්නේ අවබෝධ කළ යුතු දුක්ඛාරි සත්‍ය අවබෝධ කොට අවසන්. ප්‍රහාණය කළ යුතු දුක්ඛ සමුදය ප්‍රහාණය කොට අවසන්. සාක්ෂාත් කළ යුතු දුක්ඛ නිරෝධය සාක්ෂාත් කොට අවසන්. වැඩි යුතු දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා නම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩා අවසන්. ඒකට තමයි කතකිච්ච කියන්නේ. රහතන් වහන්සේලාත් මේ වචනේ පාවිච්චි කරනවා. කතකිච්ච. ඒ කියන්නේ නිකලස් රහතන් වහන්සේ කියන එක ඒකේ අර්ථය. පාරගතෝ බලවිරිය සමංගී. සමංගී කියන්නේ එකතු බලයෙන් වීරියෙන් තමන්ගේ චිත්තචෛතසික බල වීරියෙන් යුක්තව පාරගතෝ සංසාරෙන් එතරට වැඩියා තං සුගතං ඒ සුගතයන් වහන්සේ සරණත්තමුපේමි ආදරයෙන් සරණ යමි.